ආදරණීය ආදරයෙන් පිරුණු ආදරය ලැබෙන ආදරය නිරන්තරයෙන්ම විඳින්න හම්බ වෙන ආදරණීය සුබ නවවසරකට සියලු දෙනාටම ආදරයෙන් සුබ පතනවා. ඇයි ආදරය ගැන අපි මෙච්චර කතා කරන්න ඕනේ? විශේෂයෙන්ම ගත්තොත් 2026 අවුරුද්ද කියලා කියන්නේ ආදරය වැඩියෙන්ම දෙන්න ඕනේ අවුරුද්දක්. ආදරය දැනෙන්න ආදරය නිසා මිනිස්සුන්ව ජීවත් කරන්න ඕනේ අවුරුද්දක්. 2025 අවුරුද්ද අවසාන වුණේ ගොඩාක් අහිමි වීම එක්ක. මිනිස්සුන්ට ජීවත් වෙන බලාපොරොත්තුවක් ඕනේ. ඒ බලාපොරොත්තුව අපිට දෙන්න පුළුවන් අපි ආදරය කරන අය වෙනුවෙන් විතරයි. එහෙනම් අපි ලෝකෙට ආදරය බෙදන්න ඕනේ. හැම මිනිස්සෙකුටම ගහට, කොළට, සතා සිව්පාවට විතරක් නෙමෙයි. මේ මැවිල්ල හැම දෙයකටම ආදරය කරන්න ඕනේ. අපි ආදරය කරන තරමට තමයි අපිට ආදරේ හම්බ වෙන්නේ. ගොඩාක් අය ආදරය නිසා ડિප්‍රෙස් වෙනවා. ආදරය නිසා ජීවිතය අහිමි කරගන්නවා. ඒ විතරක් නෙමෙයි. ගොඩාක් අය ආදරය නිසා මානසික රෝගීන් බවට පත් වෙනවා. ලස්සනට තියෙන තරුණ ජීවිතේ තමන් විසින්ම අපායක් කරගන්නවා. එක පුජ්‍යලෙක් නිසා තමන්ගේ මුළු ජීවිතේම නැති කරගන්නවා. අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු, පුංචි කාලේ ඉඳන් ආපු සිහින බලාපොරොත්තු, ඒ සියල්ලම බොද කරගන්නවා ආදරය නිසා. ආදරය නිසා එහෙම වෙන්න පුළුවන්ද? තව කෙනෙකුට ආදරේ නාමයෙන් රිද්දන්න පුළුවන්ද? සැබෑ ආදරය කියන්නේ මොකක්ද? ලංකාවේ බහුතරයක් ඉන්නේ කාන්තාවෝ. මේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නේ තමයි ආදරය නැතිකම, තනිකම, පාළුව. සැබෑ ආදරය කොහොමද අද කාලේ සොයාගන්නේ කියන එක වර්තමානයෙන් ගත්තොත් හැබැයි ආදරයක් හොයනවා කියන එක හරියට කලුණික හොයනවා වගේ වැඩක්. හැබැයි අපිට ආදරණීය පුජ්‍යලෙන් විදිහට ජීවත් වෙන්න, ආදරේ බෙදලා දෙන්න, අපිට ආදරය ලබන්න, ආදරේ විඳින්න සීමා මායිම් නැහැ. මොකද මට පුළුවන් නම් ආදරණීය චරිතයක් වෙන්න, මං ලෝකෙටම දෙන්නේ ආදරේ නම්, මං ආදරණීය පුරවැසියෙක් නම්, මම සබහදහමට ආදරය කරනවා නම්, ගහට කොළට සතා සිව්පාවට ආදරය කරනවා නම්, විශ්වයට මැවිල්ලට ආදරය කරනවා නම්, නිරන්තරයෙන්ම නිතැතින්ම මට ආදරේ හම්බ වෙනවා. මම ඒක අත්දකින කෙනෙක්. පෞද්ගලිකව ගත්තොත් මගේ ජීවිතේ මම ගොඩාක් මිනිස්සුන්ට ආදරය කරන කෙනෙක්. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි අපිට පුළුවන් නම් මිනිස්සුන්ට දෙයක් දෙන්න, විශ්වයෙන් අපිට ඒක පෙරලා ඒ හිතා ගන්න බැරි වෙන්න උතුරන්න ආදරය දෙනවා. ආදරය කියලා කියන්නේ හැඟීමක් නෙමෙයි. ආදරය කියලා කියන්නේ දැනීමක්. ඒක දැනෙන්නේ හදවතට, ආත්මයට. ඒක නිසායි ගොඩක් අය මේ ආදරේ රහස හඳුනගත්තේ නැති නිසා තමයි විෂාදිය කියන රෝගයෙන් පීඩා විඳින්නේ. මානසික රෝග වලින් පීඩා විඳින්නේ. අනිත් අයව නෙගටිව් කරන්නේ. තමන් වටේ ඉන්න මිනිස්සුන් ඉතා ඉක්මනින් නෙගටිව් කරන්නත්, තමන් වටේ ඉන්න මිනිස්සුන් ඉතා ඉක්මනින් පොසිටිව් කරන්නත් ආදරයට පුළුවන්. එහෙනම් ආදරය කියන එක මොකක්ද කියලා අපි අඳුරගෙන තියෙනවද? ආදරේ ප්‍රභේද 4ක් තියෙනවා. මම මගේ පළවෙනි ග්‍රන්ථයේ ප්‍රේමී යශෝරාව ග්‍රන්ථයේ ආදරය ගැන කතා කරනවා. ඒකේ ආදරයේ කොටස් 4ක් ගැන කියනවා. ඊරෝස් ලව්, අගාපේ ලව්, ෆීලියෝ ලව්, ස්ටෝච් ලව්. මොනවද මේ ආදරේ ප්‍රභේද 4? ඊරෝස් ලව් කියන එක අපේ රූපය, ධනය, බලය, සිතුම් පැතුම් ආශාවන් නිසා හටගන්න දෙයක්. ස්ටෝච් ලව් කියලා කියන්නේ දෙමව්පියන්, වැඩිහිටියන්, සහෝදරයෝ, සමාජයේ ඉන්න අයට ඇති වෙන ආදරය. ස්ටෝච් ලව් කියලා කියන්නේ අපිට බ්‍රදර්ලි ලව් එකක්, ඩීප් ලව් එකක්, ගැඹුරු ආදරයක් ඇති වෙන තැන. මේ හැම එකකටම වඩා උතුම් ආදරය තමයි අගාපේ ලව්. අන්කන්ඩිෂනලි, සීමා මායිමක් නැතුව, බාධාවක් නැතුව, අපිට නිමක් කොනක් නැතුව අනිත් කෙනා වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුළුවන්. අනිත් කෙනා වෙනුවෙන් මැරෙන තරම් ආදරයක් කරන්න පුළුවන්. දරා ගන්න බැරි කැපකිරීමක් කරන්න පුළුවන් ආදරයක්. එහෙම ආදරයක් තමයි මිනිස්සුන්ට ඕනේ.
නමුත් ඒ වගේ ආදරයක් දෙන්න පුළුවන් මිනිස්සුන්ට නෙමෙයි. ඒ වගේ ආදරයක් දීපු මම දැනුවත් වෙන්නේ ලෝකෙ දෙන්නයි. එක්කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ. අනිත් එක්කෙනා තමයි ජේසුස් වහන්සේ. අනිත් වෙනා කිනුයි සියල්ල ඇතහැරලා ලෝකේ මිනිසයන්ට ආදරය නිසා ගැලවීම දෙන පිණිස තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරපු, කැප කරපු, ජීවිතේ දීපු දෙන්නෙක් තමයි. මිනිසයන්ට ඒ විදිහට ආදරය කරන්න පුළුවන්ද? සමහරු කියයි පුළුවන් කියලා. නමුත් තව කෙනෙක්ට ඒ තරම් ආදරය කරන්න නම්, ඒ තරම් කැප වෙන්න නම් තමන් මුලින්ම ආදරය කරන්න ඕනේ තමන්ට. ආදරයේ සැබෑ අර්ථය තමයි තමන්ට ආදරය කරන්න පටන් ගත්තොත්, තමන්ට ගරු කරන්න පටන් ගත්තොත්, තමන් ආදරයෙන් ලස්සන වෙන්න පටන් ගත්තොත්, එක මිනිහෙක් නිසා ජීවිතයේ ආදරයේ සීමා මායිම් දාගන්නේ නැතුව හැඟීම් වලට වහල් වීම නෙමෙයි ආදරය කියන්නේ කියන දේ අවබෝධ කරගත්තොත් හැමදාම ආදරෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා 2026 දී අපිට බිඳුවෙන් පටන් ගන්න වෙනවා. අහිමිවීම දරාගෙන ඒවා හිමිවීම බවට පත් කර ගන්න වෙනවා. එහෙනම් ඒ සියලුම අහිමිවීම දරාගෙන බිඳුවෙන් පටන් ගන්නෙ කොහොමද? එහෙම පටන් ගන්න නම් අපි එකිනෙකාට ආදරය කරන්න ඕනේ. මිනිස්යන්ට ආදරය කරන්න ඕනේ. අපේ රටට ආදරය කරන්න ඕනේ. රටේ ජනතාවට ආදරය කරන්න. අවතැන් වන ජනතාවට මං හා සමානයි අනිත් මිනිස්සයා කියලා හිතලා ආදරය කරන්න ඕනේ. මට දැනෙන වේදනාව, මට දැනෙන සතුට, මට දැනෙන හිමිවීම, අහිමිවීම අනිත් කෙනාට දැනෙනවා කියලා හිතලා අපි ආදරය කරන්න ඕනේ. එහෙම ආදරය දෙන්න පුළුවන් මිනිස්සෙක් නම් ඔබ, එහෙම ආදරේ ගැන හිතන්න පුළුවන් මිනිස්සෙක් නම් ඔබට ආදරේ කිසිම අඩුවක් කවදාවත් හිමි වෙන්නේ නැහැ. අපි ආදරය ගැන කතා කරමු. එන්න 2026 අපි ආදරෙන් පුරවමු. ගොඩාක් මිනිස්සුන්ට ආදරය ඕනේ, ජීවිතය ඕනේ. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඔබට පුළුවන් නම් එක හිනාවකින් බලාපොරොත්තුවක් දෙන්න. එක වචනකින් බලාපොරොත්තුවක් දෙන්න. ඔබට පුළුවන් නම් එක බැල්මකින් ඔවුන්ව ශක්තිමත් කරන්න. ඔබට පුළුවන් නම් එක සිතුවිල්ලකින් ඔවුන්ට ශක්තියක් වෙන්න. ආදරය කියන්නේ ඒක. තව කෙනෙකුට ජීවත් වෙන්න හයියක් වෙන එක. එක මිනිසෙක් නිසා තමන්ගේ ජීවිතය නැති කරගන්න එක නෙමෙයි. ඉතින් ලංකාවේ ඉන්න සියලුම කාන්තාවන්ට, තාරුණ වැඩිහිටි සියලුම කාන්තාවන්ට ආදරෙන් ආරාධනා කරනවා. ආදරෙන් එකතු වෙන්න රයිස් විත් කෞශල්‍ය අබේවික්‍රම කියන channel එකත් එක්ක මම ඔබට ආදරය ගැන ආදරයෙන් පාඩම් කියලා දෙන්න සූදානම්. කොහොමද ජීවිතය ආදරෙන් ජය ගන්න කියන එක කියලා දෙන්න සූදානම්. කොහොමද අපි අලුත් බලාපොරොත්තුවක් ආදරය ගැන ඇති කරගන්න කියන එක කියලා දෙන්න සූදානම්. ඔබ ආදරයෙන් පරාද වෙලා ඇති, ආදරය අහිමි වෙලා ඇති, ආදරය නිසා පීඩාවට, මානසික වේදනාවටපත් වෙලා ඇති. කොහොමද අපි මේ දේවල් ජය ගන්න? ආදරයෙන් අලුත් ලෝකයක් අපි තනමු. එකතු වෙන මාත් එක්ක. ඔබට ආදරණීය නව වසරක් වේවා.